දවස්වල ජපානයේ හවස වුණත් රස්නේ නම් අඩුවක් නෑ. ඒත් හවස් වෙද්දී එළියේ වටපිටාව හරිම ලස්සනයි. ඉතින් අද මේ ලස්සන හැන්දෑව පුතා එක්ක ගත කරන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. පුතා හවස් අරුවේ ටිකක් නිදාගෙන දැන් තමයි ඇහැරුනේ. එයා ඇහැරෙද්දී මමත් එළියට යන්න ලෑස්ති වෙලා ඉවරයි. ඉතින් පුතාට කෑම ටිකක් කවලා එයාවත් ලෑස්ති කරගෙන අපි දෙන්නේ එළියට යන්නයි මේ හදන්නේ. यूं ही बरस बरस काली घटा बरसे हम यार भीग जाएं इस चाहत की बारिश में तेरी खुली खुली लटों को सुलझाऊं मैं अपने उंगलियों से मैं तो हूँ इस ख्वाहिश में सर्दी की रातों में हम सोए रहे एक चादर में हम दोनों तन्हा हो न कोई भी रहे इस घर में जरा जरा महकता है आज तो मेरा तन बदन मैं प्यासा हूँ मुझे भर ले अपनी बाहों में जरा जरा महकता है आज जो मेरा तन बदन मैं प्यासा हूँ मुझे भर ले अपनी बाहों में අද අපි දෙන්න යන්නේ අපේ ගෙදරට ළඟම තියෙන පාක් එකට. දවස පුරාම ගෙදර ඉඳලා මේ වගේ හැන්දෑවක ටිකක් එළියට ඇවිත් පුතා එක්ක ඇවිදින්න මමත් හරිම ආසයි. මේ වෙලාවට මේ පාර හරිම නිස්කලංකයි. එළිය ටිකක් උණුසුම් වුණත් හවස හුළඟත් එක්ක දවස පුරා තිබුණු මහන්සිය ටිකක් අමතක වෙනවා. මේ දවස්වල ජපානයේ තියෙන රස්නේ නම් ඇත්තටම අමාරුයි. මෙහි අවුරුද්ද පුරාම මේ වගේ රස්නෙකට පුරුදු වෙලා නැති නිසා කිම්හානේ පටන් අරන් මේ තරම් රස්නේ වෙද්දී ඇඟට ටිකක් අමාරුයි. දවල් වෙලාවට නම් එළියට යන එකත් ටිකක් අමාරුයි. ඒත් හවස් වෙද්දී ඉරේ රස්නේ ටිකක් අඩු වෙලා වටපිටාව ලස්සන වෙලා මේ වෙලාවට එළියට ඇවිත් ටිකක් ඇවිදින්න හිතෙන්නේ නිසාමයි. ජපානය වගේ කාර්යබහුල රටක ජීවත් වුණත් මේ වගේ නිස්කලංක පරිසරයක් දැක්කම මට දැනෙන්නේ මම ආයෙත් ලංකාවේ ඉන්නවා වගේ. හැමතැනම තියෙන මේ කොළ පාට ඒ නිදහස් හැඟීම හිතට හරිම සැනසීමක්. මේ වගේ හිත නිවන තැන් මේ රටේදීත් විඳින්න ලැබෙන එක ගැන මට ඇත්තටම සතුටුයි. ඒ වගේම මේ පාක් එකේ තියෙන මේ ලස්සන පරිසරයත් එක්ක හවස් වෙලාවට මෙතනට එන එක හරිම ආස හිතෙන දෙයක්. පුතත් එක්ක ඇවිදින ගමන් එයා වටපිට බලන හැටි බල මේ වෙලාව ගත කරන මටත් හරිම සතුටක්. සමහර වෙලාවට අපේ හිතට ඕන වෙන්නේ ලොකු දෙයක් නෙවෙයි මේ වගේ නිදහස් වෙලාවක් විතරයි. පුතාටත් තාත්තා මතක් වෙලා වගේ. තව ටිකකින් තාත්තා ගෙදර එන වෙලාව නිසා වෙන්න ඇති.
අල්ලලා බල වටපිටාව ගැන හරිම උනන්දුවෙන් තමයි ඉන්නේ. පුංචි දේවල් වලට එයාගේ අවධානය යන හැටි බලන් ඉන්න මටත් හරිම ආසයි. ඉතින් පුතා එක්ක ඉන්නකොට වෙලාව ගෙවෙනව දැනෙන්නේ නැහැ. අපි මෙතනට එද්දී හොඳට එළිය තිබුණත් දැන් ඉරත් හෙමින් බැහැගෙන යනවා. ඉර බැහැගෙන යන වෙලාවට අහසේ පාට වෙනස් වෙන විදිය හරිම ලස්සනයි. ඒ ලස්සන පාටත් එක්ක පාක් එකේ වටපිටාවත් හරිම ලස්සන වෙලා. හොඳටම කළුවර වැටීගෙන එනවා. ඉතින් අපි මේ ගෙදර යන්නයි හදන්නේ. අද හස්බන්ඩ්ට වැඩ දවසක් නිසා උදේ ඉඳන්ම ගෙදර දවස ගත වුණේ පුතයි මමයි විතරයි. ඉතින් දවසේ ඉතුරු කොටස ගත කරන්න එයා ගෙදර එනකන් තමයි අපි මග බලන් ඉන්නේ. අද දවසේ විශේෂ දෙයක් උනේ නැති වුණත් උදේ ඉඳන් පුතත් එක්ක ගෙදර හිටපු එකත් හවස යත් එක්ක පාක් එකට ගියපු එකත් එක්ක අද දවසත් හරිම පිරුණු දවසක් වගේ මට දැනෙනවා. ඉතින් අද දවස ගැන මට මතක තියෙන විදියට මගේ දිනපොතේ ලියාගන්න හිතුවා. ඉර බැහැගෙන යන ලස්සනත් එක්ක අද හැන්දෑව හරිම සුන්දරයි. පුතා එක්ක පාක් එකේ ගත කරපු ඒ වෙලාව හෙමින් අඳුර වැටීගෙන ආපු හැටි ඒ හැමදේම අද දවස අවසන් කරන්න එකතු වුණ ලස්සන මතකයක් වගේ. ඉතින් තවත් දවසක ආයේ හමු වෙමු. ඔයාලා හැමෝටම හදවතින්ම ස්තුතියි. මම මිසිස් ජූඩ්